අපේ රටේ බොහෝ කාලයකට පසුව වාම යටි දළදා වහන්සේ දෙව්මිනිස් ලෝකයාට වන්දනා කරගන්න ඒ දළදා මාලිකාවේ කරඩු 7ක් තුළ තැම්පත් කළ වැඩ සිටින ඒ සුදු බුදුරැස් විහිදෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකේ තුළ වැඩ සිටිය වාම යටි දළදා වහන්සේ සූවසූ දහසක ධර්මස්කන්ධී ස්පර්ශ වෙච්ච ඒ උතුම් දළදා වහන්සේ මිනිසුන්ට වන්දනා කරගන්න ලැබෙන උතුම් භාග්‍යවත් දින ගණනාවක් ඉදිරියේ උදාවෙන. අන්න ඒ නිසා ඒ දළදා වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා මේ ධාතුන් වහන්සේලා තුළ පිහිටි බුද්ධ අධිෂ්ඨානයන් මේ ගැන අද මේ ධර්මානු ශාසනාවේදී අපි ඔබට කියල දෙන්න කල්පනා කරා. ද අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව ශ්‍රී දේහය දින 7ක් මහජන ප්‍රදර්ශනයට තැබුවා කියල ධර්මී සඳහන් වෙන. මිනම විශේෂ බෙහෙතක් ගල්වලවත් බෙහෙත් වර්ගයක් ආලේප කරලවත් නෙමී දැන් අපි දන්නවා සාමාන්‍ය වර්තමානය. කෙනෙක් මිය ගියොත් මේ කයක් දරාගෙන ඉන්න සාමාන්‍ය කෙනෙ දවස් 3-4 යනකොට කුණු වෙනවා. දුර්ගන්ධය හමනෝ සතියක් වගේ යනකොට. එනිසා ඔබ දන්නවා මුත ශරීරයක් කල් තබාගන්න මොන තරං එම්බාම් කරනවා බෙහෙත් වර්ග ගල්වනවා. නමුත් බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ අධිෂ්ඨානය මත සතියක් මේ දැම් පිරිනිවන් පෑවාසේ මේ ශරීරේ නොවෙනස් ඒ විදිහට පැවතුනා කියන. සතියකට පසුව සුවඳ පැංගොලින් දෝනය කරලා සඳුන් වතුරෙන් දෝනය කරලා අලු සිවුරක් පෙරෙව්වා. ඒ සිවුරට උඩින් කපපුළුම් පටලයක් එතුව. ආයමත් සිවුරක් පෙරෙව්වා. ඊට උඩින් කපපුළුම් පටලයක් එතු ආයි සිවුරක් එතුව. ඔය විදියට කපපුළුම් පටල 500ක් සිවුරු 500ක් කොතල රන්දනේ තැම්පත් කළ තමයි සඳුන් චිතකයට ගිනි දල්වල්. එතකොට මේ චිතකේ ගිනි දැල්වලින් රන්දනේ තියෙනවා සිදුරු. ඒ සිදුරුවලින් යන ගිනි දැල්වලින් තමයි සිවුරු 498ත් කපපුළුම් පටල 500ක් දැවෙද්දි සම්මස් නහර ශ්‍රී දේහය ආදාහනය වෙලා ධාතුන් වහන්සේලා ඉතුරුවෙන්. දැන් මේ ධාතුන් වහන්සේලා ලබා ගනිද්දි බෙදද්දී ඊට පෙරම ධාතුන් වහන්සේලා දේහේ ආදාහනය වෙනකොටම කලින්ම ඉර්දියෙන් අතට ගත්තයි හිටිය. අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අපේ ශ්‍රී ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ බඳුව වැඩ සිටින. වාම යටි දළදා වහන්සේ එදා කේම මහරහතන් වහන්සේ දෑතින් පිළිගත්තේ. රන්දෙන ඇතුළට ගිනිදැල් අතරින් ශ්‍රී දේහේ ආදාහනය වෙන වෙලාවේ ගිනිදැල් අතරින් චිතකයට ඉරදියෙන් ඇතුල් වෙලා වාම යටි දළදා වහන්සේ අරගෙන එළියට ආවේ. උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නම්. උන්වහන්සේ මහ 이르දි බල සම්පන්න කෙනෙක් තේජෝ කසිනේට සමවැදුණා කිය. තේජෝ කියන්නේ ගින්න. එතකොට ගින්න මුල් කරගත්ත තේජෝ කසිනේකට සමවැදිලා චිතකයේ ගිනි දැල් අතරින් දැන් චිතකයේ ගිනි දැල් වෙනවා. ආදාහන වෙනවා ශ්‍රී දේහය. උන්වහන්සේ දේහයේ අර ගිනි දැල් ඇතුළට වැඩම කරලා ඒ දේහ 이르දියේ අර රන්දින ඇතුලේ ශ්‍රී දේහයේ වාම යටි දළදා වහන්සේ කලින්ම අතින් පිළි අරගෙන එළියට වැඩියා. ඒ උතුම් වාම යටි දළදා වහන්සේ කලින්ගු රට බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙකුට තමයි රජතුමනි මේ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ නමක් වාම යටි දළදා වහන්සේ කියලා රජ්ජුරුවන්ගේ අතට පත් කරා. මේ රජ්ජුරුව මිත්‍යා දෘෂ්ටිකයි. මේ ධාතුන් වහන්සේට ගෞරව සත්කාර දක්වන්න කැමති උන්නේ. හැබැයි මේ ධාතුන් වහන්සේ දළදා වහන්සේ පෙළහර පෑව රජතුමා ඉදිරි අවසාන රජ්ජුරුව අප්‍රමාණ සද්ධාවෙන් ධාතු මන්දිරයක් හදලා රන් මිනි මුතු මැණි කතුරලා ඒ මත ධාතු කරඬුවක මේ දළදා වහන්සේ තැම්පත් කළ වැඳුම් පිදුම් කර ඔය විදියට පරම්පරාවෙන් පරම්පරාවට රජවරුන්ගෙන් ඊළඟට ආක්‍රමණ කාල මේ කාලවල ඇවිල්ලා අවසානයේ ඒ රාජ්‍ය ආක්‍රමණය කරන සූදානම් වෙන වෙලාවේ දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් එදා දන්ත කුමරු හේමමාලා අත මේ දළදා වහන්සේ අරගෙන යන්න කියලා පිටත් කරලා වන්නේ අන්න ඒ විදිහට අපේ ලාංකිකයන්ගේ අපි කාගෙත් පිනට ඒ උතුම් වාම යටි දළදා වහන්සේ අපේ රටට ලැබුණා. අපේ රටේ පවා අතීතය ඔබ අහලා ඇති නොයෙක් සතුරු ආක්‍රමණ සතුරු උපද්‍රව පැමිණියා.
ඒ උතුම් දළදා වහන්සේ පවා කෙනෙහිරේ දාලා තලන්න අනකරපු මිත්‍යා දෘෂ්ටික පාලකවරු රජවරු එදා හිටිය. ඒ දළදා වහන්සේ මහා පෙළහර පෑව. ඒ හැම වෙලාවකම ප්‍රාතිහාර පෑව. ඒ දළදා වහන්සේ අධිරාජ්‍යවාදීන්ගේ යුගවල ඔබ දන්නවා කුරහංගලේ හංගල අවුරුදු ගණනාවක් දොර මෙහෙම හංගගෙන ඉන්න සිද්ධ වුණ දළදා වහන්සේ. ඒ මහා දළදා වහන්සේටත් ඒ උතුම් පෙළහර පාන බුද්ධ අධිෂ්ඨාන පිහිටි දළදා වහන්සේටත් එවැනි සතුරු උපක්‍රම ඇති කාලත් සිදුවනානං දළදා වහන්සේ කුරහංගලක් අස්සේ හංගල අවුරුදු ගණනාවක් තියාගෙන රැකගන්න සිද්ධ වනානං අපේ රටේ අතීත යතිවරයන් වහන්සේලා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුගවල මේ දළදා වහන්සේ ආරක්ෂා කරන්න මොන්න තරන් කැපකිරීමක් කරාද කියල ඔබ ඉතිහාසේ දළදා වහන්සේගේ ඉතිහාස කතා කියවල බලන්න. උන්වහන්සේලා මොන තරන් කැපකිරීමක් කරාද ඒ උතුම් දළදා වහන්සේ අපට ආරක්ෂා කළද. ඒ වාම යටි දළදා වහන්සේ අදටත් අපට සියසින් දැකල සාදු කාරදීල වන්දනා කරන්න පුළුවන් විදිහට. කරඩු 7ක් තුළ තැම්පත් කරලා මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ රන් කොපුවක බහා ඒ සුදු බුදු රැස් විහිදෙන සූ දහසක ධර්මස්කන්ද ස්පර්ශ වෙච්ච ඒ වාම යටි දළදා වහන්සේ අද දෙව් මිනිසුන්ටම වන්දනා කරන්න පුළුවන් සියසින් දකින්න පුළුවන් විදිහට ලංකා භූමී වැඩයින්. අනික් දළදා වහන්සේලා ගැනගත්තත් බුදුරජාණන් වහන්සේගේ අනික් දළදා වහන්සේලා එදා ඒ රන් දෙන විවර කරපු වෙලාවේ ද්‍රෝණ බමුණා දළදා වහන්සේලා 3 හංගගත්තා. රජ දරුවන් හඬා වැළපෙනවා. ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ධාතු බෙදන වෙලාවේ රජවරු කණ්ඩායම් ගණනාවක් ආව. කණ්ඩායම් 7ක් ආව. ඇවිල්ලා කඳවුරු ලාගෙන පණවිඩ කරුවන් එවනවා අපිට ධාතුන් වහන්සේලා ඕනේ. දුන්න නැත්නම් අපි යුද්ධ කරන්න සූදානම්. දැන් ධාතුන් වහන්සේලා වෙනුවෙන් රජවරු යුද්ධෙට සූදානම් කියලා පණවිඩ එවන හැමෝම භාගයක් ඉල්ලන්න. අවසානයේ ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා මේ හැමෝම සමගි කරවලා සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න එකඟතාවයක් ඇති කරගත්. ඒ මත තමයි ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න රන් දෙන විවර කරන්නේ ඒ පිරිස ඉදිරියේ. සද්ධාවෙන් ධාතුන් වහන්සේලා ලබාගන්නාපු රජවරු රන් දෙන විවර කරනකොට හඬා වැළපෙන්න පටන් ගත්තා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව වැඩහිටිය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය අනේ අද අපිට දකින්න තියෙන්නේ මේ අස්සිධාතුන් වහන්සේලා ටිකක් විතරයි නේද? ඒ දේහේ සම්මස් නහර සියල්ල පිලිස්සිලා ඒ බුදු සිරුර අද අපිට නෑ නේද දැකගන්න කියලා හඬා වැළපෙන. මේ වෙලාවේ ද්‍රෝණ බමුණට කල්පනාවක් ආවා මේ හැමෝටම සමසේ ධාතුන් වහන්සේලා බෙදුවොත් මට වන්දනා කරන්න එක ධාතුන් වහන්සේ නමක්වත් නැතිවේ. මේ තමයි හොඳම වෙලාව ධාතුන් වහන්සේලා හොරෙන් අතට අහුවෙච්ච අර සුදු බුදු රැස් විහිදෙන දළදා වහන්සේලා 3 නමක් රන් දෙනේ තියෙන. එහෙම්මම හොරෙන් අත දාලා අර රන් දෙනින් ඒ දළදා වහන්සේලා අරගෙන ඔළුව නමාගෙනම ජටාවේ එක් දළදා වහන්සේ නමක් ජටාවේ හංගගත්. අනික් දළදා වහන්සේ ඉනේ සංගවගත්. අනික් දළදා වහන්සේ සංගව ගන්න හදනකොට වැටෙන්නේ නැති ඒ සැනින් පාදයෙන් වසාගන්න හැදුවා. රජවරු දැක්කොත් මැරුම් කන්නත් වෙන්න පුළුව. හැබැයි ඒ පිරිස අතරින් නාගලෝකෙ නාගයන් මතු වෙලා වැඳුම් පිදුම් කරමින් සාධකාර දිදී හිටිය. නා රජවරු අතර ජයසේන නාරජු මේ බිම වැටෙනකොට මේ දළදා වහන්සේ එහෙමම පොළොව ඇතුළෙෙම නාලවට අරගෙන ගිය. බොහෝ කාලයක් නාලව ධාතු මන්දිරයක් මවාගෙන නාගයන් අප්‍රමාණ සද්ධාවෙන් ඒ දකුණු දළදා වහන්සේ නමක්ගේ දකුණු දළදා වහන්සේට වැඳුම් පිදුම් කරා. ඒ දකුණු දළදා වහන්සේ තමයි පසුව අපේ ලංකා භූමියේ දා අතීත රජ කෙනෙක් පොළොන් නරුවේ මහා සෑයක් කරවල සෝමාවතී මහා සෑය ඒ සෑ ගර්භයේ ධාතු තැන්පත් කරන්න එදා වැඩහිටිය ඉරදිමත් මහරහතන් වහන්සේ නම නාලවට ගෙහින්ගේ දළදා වහන්සේ ඉල්ලගෙන අරගෙන රැගෙන ඇවිල්ල තමයි සෝමාවතී සෑයි තැන්පත් කරේ.
ඔබ දන්න අපේ රටේ පූජනී මහා සෑයවල් අතර පොළොන්නරුවේ සෝමාවතී මහා සෑය විටින් විට මහා ප්‍රාතිහාර පාපු. අපේ රටේ 30 වසරක කුරිරු යුද්ධ කාලේ පවා ආරක්ෂා වෙලා මොන්න තරම් කැලෑවල් වල ඒ භූමිවල මොන තරම් සතුරු ආක්‍රමණ තිබිච්ච කාලවල පවා ඒ චෛත්‍යරාජාණන් වහන්සේට අනතුරක් විපතක් කරන්න බැරි විදිහට ආරක්ෂා වුණා. ඒ උතුම් දළදා වහන්සේ දකුණු දළදා වහන්සේ නමක්. හැබැයි ඒ චෛත්‍ය තුළ යදාපිට ගිහින් චෛත්‍ය දකිනවා, චෛත්‍යයට වඳිනවා, චෛත්‍යයට කංචුක පලන්දනවා, මල් පූජ කරන. හැබැයි ඒ චෛත්‍ය ගර්භය තුළයි ඒ දළදා වහන්සේ වැඩඉන්නේ. අපිට මේ මනුස්ස ජීවිතයේ සාමාන්‍ය කෙනෙකුට එහෙම දකින්න බෑ. ඉරදිමේ හැකියාවක් ඇති අය දෙවියන් සමහරලාවට ගර්භය විනිවිද ඒ දළදා වහන්සේ දකිනව වඳිනව ඇති. හැබැයි පියවියහෙ මනුලව අපිට ඒ වාසනාවනෑ. ඊළඟට ද්‍රෝණ බමුණා අර ජටාවෙ හංගගත්ත දළදා වහන්සේ සක්‍ර දෙවියන් දැකලා කාට හොරෙන් දළදා වහන්සේලා හංගගත්තත් දෙවියන්ට හොරෙන් කරන්න බෑ. දස දහසක් ලෝක ධාතුල දෙවිවරු අහසේ පිරිලා සාධකාර දෙනවා. රන්දින විවර කරනකොට අහසේ නම් මදාරාමල් ඉසිනවා. සක්‍ර දෙවියන් දැක්ක ද්‍රෝණ බමුණ ජටාවේ දළදා වහන්සේ නමක් හංගගන්න. ඒත් දකුණු දළදා වහන්සේ නම. සක්‍ර දෙවියන් බැලුවා මේ හංගගත්තට මේ උතුම් දළදා වහන්සේට පුද පූජා සත්කාර කරන්න මේ බමුණට පුළුවන්ද? බෑ. දෙවියන් වන අපයි සුදුසු බුද්ධ අධිෂ්ඨාන කෙසේද කියලා බලලා රන් කරඬුවක් මවල අධිෂ්ඨාන කරලා අර ජටාවේ හංගගත්ත දළදා වහන්සේ කරඬුවෙන් පිළිගෙන දෙවියන් සමග සාධකාර දෙමින් දෙව්ලොවට ගිහිල්ලා මහා බෝසතාණන් වහන්සේගේ කේශධාතු තැන්පත් කරලා දෙව්ලෝ මවපු සෑය සිළුමිණි සෑයම දකුණු දළදා වහන්සේ තැන්පත් කර. පිංවතුනි අදටත් මේ බණටික අහන මේ ඔබ බණහන අදටත් ඒ දකුණු දළදා වහන්සේ දෙව්ලොව සිළුමිණි සෑය දෙවියන් වඳින්. එමනම් මනුස්සලෝක ඉපතිච්ච ඔබට මට අපිට මේ කාලේ ඒ දෙව්ලොව තියෙන සිළුමිණි සෑය ගිහිම් බලලා ධාතුන් වහන්සේ වැඳලා අපිට ඒ වාසනාවනේ. දෙව්ලොව දෙවියන්ටයි දෙව්ලොවයි අද ඒ දකුණු දළදා වහන්සේ වැඩඉන්නේ සිළුමිණි සෑය. ඊළඟට අර ඉනේ හංගගත්ත අනික් දළදා වහන්සේ වාම උඩු දළදා වහන්සේ ගාන්ධර්ව දේශයට අරගෙන ගියා කියලා තියෙනවා. ගාන්ධර්ව කියන්නේ වර්තමාන පාකිස්තාන කියලා අපි හඳුන්වන රට. එතකොට එදා ඒ ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ ද්‍රෝණ බමුණ ඉනේ හංග ගන්නවා දැකපු ඒ ළඟම හිටපු කෙනෙක් ඔහුටත් නොදැනෙන්නේ දළදා වහන්සේ අරගෙන ගාන්ධර්ව දේශයට අරගෙන ගිහින් සෑයක් හදලා චෛත්‍යයක තැන්පත් කරා කියලා ඉතිහාසෙ තියෙනවා. නමුත් එතනින් එහා ලොකු තොරතුරක් ඒ ගැන අපිට ධර්ම ග්‍රන්ථවල ඉතිහාස විස්තරවල හොයාගන්න නෑ. එතකොට මේ තොරතුරු අපි ඔබට කියන්නේ අතීත ධර්ම ග්‍රන්ථ අටුවා ග්‍රන්ථ ධාතුන් වහන්සේලා ගැන සඳහන් වෙන ඒ ධාතු විවන්න කට්ටකතා ආදී මේ විස්තරවල ඒ තියෙන සාක්ෂි ඇසුරේ. ඉතින් එහෙමනම් ඒ උතුම් සතර දළදා වහන්සේලාගේ බුදු කෙනෙකුගේ ශ්‍රී මුඛයේ වැඩ සිටිය ඒ සුදු බුදුරැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා නොකැඩී නොබිඳී නොවිසිරී ඒ ආකාරයෙන්ම ඉතිරි වෙච්ච සතර දළදා වහන්සේලාගෙන් එක් දකුණු දළදා වහන්සේ නමක් දෙව්ලොව සිළුමිණි සෑය අද දෙවියන් වඳිනවා. අනිත් දකුණු දළදා වහන්සේ නාලොවට ජයසේන නාරජු අරගෙන ගිහින් බොහෝ කාලයක් වැඳුම් පිදුම් කරලා අද මේ වෙනකොට අපේ රටේ පොළොන්නරුව සෝමාවතී මහා සෑය තැන්පත් වෙලා දෙව් මිනිස්සුම් මේ මහා සෑයට පුද පූජා කරන. ඊළඟට අනෙක් දළදා වහන්සේ ගාන්ධර්ව දේශයට ගියේ වාම උඩු දළදා වහන්සේ. වාම යටි දළදා වහන්සේ තමයි චිතක ගිනිදැල් අතරින්ම රන් දෙන විවර කරන්න දේහේ ආදාහනය වෙලා ඉවර වෙන්න කලින්ම ඉර්දියෙන් තේජෝ කසිනට සමවැදිලා චිතක ඇතුළට ගිහිල්ලමයි කේම මහරහතන් වහන්සේ වාම යටි දළදා වහන්සේ කලින්ම දෑතින් පිළිගත්. ඒ වාම යටි දළදා වහන්සේ තමයි අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව වාර්ෂිකව මහා දළදා පෙරහැර අකණ්ඩව මොන සතුරු බලවේග ආක්‍රමණ කරදර ආපු කාලවල පවා පුළුවන් හැම ආකාරයෙන්ම
ඒ දළදා වහන්සේ වෙනුවෙන් ඒ දළදා තේවාවන් දළදා පූජාවන් දළදා පෙරහැරවල් පවත්වමින් අප්‍රමාණ පුද සත්කාර පුද පූජා කරමින්. අපේ රටේ මුදුන් මල්කඩ බඳුව ලෝක බෞද්ධයන් අගේ අප්‍රමාණ සද්ධාවට වන්දනාවට ලක්වෙන ඒ උතුම් දළදා වහන්සේ තමයි. අවුරුදු ගණනාවකට පස්සේ හරි කරඩු 7ක් තුළ තැම්පත් කළ වැඩඉන්න ඒ රන් කොපුවක බහා වැඩ සිටිනේ දළදා වහන්සේ මිනිසුන්ට වන්දනා කරගන්න දැකගන්න සියසින් දැකගන්න වාසනාව පිනක් ලැබෙන කාලයක් අනාගතයෙන්. ඒ නිසා පින්වතුනි මේ කාරණා ඔබ සිහිපත් කරගෙන ඔබේ හිතේ සද්ධාව ඇති කරගන්න. ඔබ දළදා වහන්සේ වන්දනා කරන්නේ අද්දි අපි දන්නවා විශාල පිරිසක් අප්‍රමාණ සද්ධාවෙන් දින ගැන ගැන ඉන්නේ. පෝලිං වල වේවා තෙරපීන් වල වේවා සමහරලාට පෝලිමේ ගිහිල්ල බලාගන්න බැරි වුණා වෙන්න පුළුවන්. නමුත් ඒ ගත්ත උත්සාහය වීරිය සිතුවිල්ල ඒ චේතනාව තුළ මොන්න තරම් පිනක් ඔබේ සිතේ ජනිත වෙනවා. මොන තරම් පිනක් ඔබේ චිත්ත සන්තානය තුළ ඔබට වර්ධනය කරගන්න ලැබෙනවා. පිංහතුනි අනෙක් සියලු සර්වඥ ධාතුන් වහන්සේලා සමසේම ද්‍රෝණ බමුණයිදා ද්‍රෝණය බැගින් රජවරු 8 දෙනෙකුට බෙදලදුන්. ධාතුන් වහන්සේලා ඉල්ලගෙනාපු රජවරු කණ්ඩායන් 7යි මල්ල රජදරුවන් බුදු හාමුදුරු පිරිනිවන් පාපුයි මල්ල රාජධානී රජදරුවන්ටයි කොටස් 8කට සමසේ බෙද. ඒ නිසා තමයි ද්‍රෝණ 8ක් කියන්න එතන ද්‍රෝණයක් කියන්නේ පුරවල ද්‍රෝණ බමුණ රත්තරං භාජනය කෝපයක් වගේ අපි හිතම කෝපයක් කියල රත්තරං වලින් සකස් කරපු රං භාජනයකින් තමයි ධාතුන් වහන්සේලා බෙදුවේ. එතකොට ඒකෙන් පුරවලා දෙකක් එක ද්‍රෝණයක් පුරවල 16ක් තිබ්බ කියන. අර විශාල ප්‍රමාණයට බිදිච්ච මුම්පියලි ප්‍රමාණයට බිදිච්ච ධාතුන් වහන්සේලා පුරවල 5ක් තිබ්බ. කඩ සහල් ප්‍රමාණයට බිදිච්ච ධාතුන් වහන්සේලා පුරවල 5ක් තිබ්බ. අබෑට ප්‍රමාණයට බිදිච්ච කුඩා ප්‍රමාණයට බිදිච්ච ධාතුන් වහන්සේලා පුරවල 6යි. එතකොට ඔක්කොම 16යි. මෙන්න මේ 16 පුරවල දෙක බැගින් කොටස් 8කට බෙදලා රජවරු 8 දෙනෙකුට ලබා දුන්නා. අන්නේ කොටස් 8න් එකක්ම අද ලංකාවේ රුවන්වැලි මහා සෑය වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පාර්ශවයේ ඥාතීන් කෝලිය වංශිකයන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණි. එතකොට බුදු කෙනෙක් දරාගෙන හිටි අස්ති ශරීරයේ ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක්ම අද එකම තැනක මහා සෑයක වැඩ ඉන්නවා නම් ඒ තමයි රුවන්වැලි මහා සෑය. අනෙක් සියලු ධාතුන් වහන්සේලා අද වෙන්වෙන්ව දෙව්ලොව මනුලොව නාලොව ඉන්දියා වේවා ලංකා වේවා බොහෝ බෞද්ධ රටවල් වල වේවා බොහෝ තැන්වල ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය හැදිලා බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ ශීර්ෂයේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා. ධාතු කරඬ තුල තැන්පත් කළ දෙව් මිනිසුන් වඳිනවා. ඒ ධාතුන් වහන්සේලාට අදටත් අප්‍රමාණ සද්ධාවෙන් පුද සත්කාර වන්දනා සිදු වෙනවා. පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබට මට අපි කාටත් ඒ උත්තම ධාතුන් වහන්සේලා වෙනුවෙන් අපි සාදුකාරයක් දුන්නත් එක මලක් පූජා කරත් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා වන්දනා කරනවා කියන චේතනාවෙන් අපි වන්දනා කරත් අපිට මහා පිනක් රැස් වෙනවා. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ අපිට අපේ රටේ බෞද්ධයෝ දෙවනි බුදු කෙනෙක් හැටියට අනුබුදු මිහිඳු කියලා හඳුන්වනවා. උන්වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනි වස් කාලේ අවසන් වෙලා එදා දේවානම්පියතිස්ස රජතුමා සමන් පිච්ච මල් වට්ටියක් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ දකින්න ආපු වෙලාවේ රජ්ජුරුවන්ට කියන රජතුමනි අපි දැන් ලංකාවට ඇවිල්ලා බොහෝ කාලයක් අපේ ශාස්තෘන් වහන්සේව දකින්න බැරි වුණා. ශාස්තෘන් වහන්සේට වන්දනා කරගන්න බැරි වුණා බොහෝ කාලෙකින්. ඒ නිසා දඹදිවට ගිහින් ආයුතුයි කියලා. රජ්ජුරුව කල්පනා කර මොකක්ද මේ ස්වාමීන් වහන්සේ කියන කතාව? මේ මහරහතන් වහන්සේ කියන්නේ මොකක්ද ස්වාමීනි? මට පැහැදිලි නෑ. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේලාගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පාලා දැන් බොහෝ කාලයක් නේ. එතකොට තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ අවුරුදු 240 ගානකට පස්සේ සිද්ධ වෙච්ච තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස මේ ලංකාවට වඩින්න අවුරුදු 230 ගානකට පස්සේ. එතකොට ඒ වෙනකොට බොහෝ කාලයක් දැන් කොහොමද බුදුන් දකින්නේ? දැන් කොහොමද බුදුහාමුදුරන්ට වන්දනා කරන්නේ? මොකද්ද ස්වාමිනී කතාවේ අර්ථය? එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි
අපේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් බිඳී කිය ධාතුන් වහන්සේලා දඹදිව වැඩඉන්න. ඒ ධාතුන් වහන්සේලා දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේව දැක්කා හා සමානයි. ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේට වන්දනා කරගත්ත හා සමානයි. අන්නේ වෙලාවේ රජ්ජුරුව සාධකාරදීලා ඉල්ලීමක් රනේ ස්වාමිනී එහෙමන. ඒ උත්තම ධාතුන් වහන්සේලා ඔබහන්සේ මේ ලංකා භූමියටත් වඩම්මලා දෙන සේක්වා. ඔබහන්සේගේ උපදේශ පරිදි ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කළ මම් වෙහෙර විහාර චෛත්‍ය ඉදි කරන්න. ඒ වෙලාවෙම කිනො එහෙනම් රජතුමනි අදම මේ අනුරාධපුර නගරේ දිව්‍ය පුරයක් වගේ සරසලා හවස් වෙනකොට පෙරහැරෙන් මංගල හස්තියා මත පෙරහැරෙන් එන්න ධාතුන් වහන්සේලා වඩම්මගෙන එන්න. ඉර්දි බල සම්පන්න එදා සුමන සාමනේරයන් වහන්සේට වගකීම පැවරුව. ඔබ අහසිම්ම යන්න ගිහින් ධර්මාසෝක රජ්ජුරුව මුණගැහිලා රජ්ජුරුව ළඟ වැඩඉන්න ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දානය වළඳපු පාට්‍රා ධාතුන් වහන්සේට ධාතුන් වහන්සේලා පුරවල රජ්ජුරුවන්ගෙන් ඉල්ලගන්න. මේ ලංකා භූමියයේ ධාතු තැන්පත් කළ සෑවල් ඉදි කරන්න. ඒ වගේම ඔබ යන්න දෙව්ලොවට සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න. මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආසන්න මොහොතේ සක්‍ර දෙවියන්ට පැවරුව. ඒ වගකීම සිහිකරන්න. සිහිකරලා දෙව්ලොව සිළුමිනි සෑයේ දකුණු දළදා වහන්සේ දකුණු අකුධාතුන් වහන්සේත් මහා බෝසතාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලාත් වැඩඉන්න. ඔය අතරින් දකුණු අකුධාතුන් වහන්සේ ඉල්ලන්න. ලංකා භූමියේ මහා සෑයක් කරවන්න එක බුද්ධ අධිෂ්ඨානයක් පවතින දෙයක්. සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලගෙන එන්න කියව. ඒ අනුව තමයි අනුරාධපුර ථූපාරාම මහා සෑය කරවන්නේ ඒ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා අනුරාධපුර ථූපාරාම සෑය කරවන්න. එමනම් පින්වතුනි එදා ඒ පාට්‍රා ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවල උන්වහන්සේ ඉල්ලගෙන ධර්මාසෝක රජ්ජුරුවන්ගෙන් ඉල්ලගෙන එනකොට රජ්ජුරුව කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මෙහෙම කියන්න. ලංකා භූමියේ රජකම් කරන දේවානම් පිතිස් රජ්ජුරුවන්ට මේ විදියට කියන්න මම දඹදිව 84,000ක් විහෙර විහාර ඉදි කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරා. මා ප්‍රිය කල්යාණ මිත්‍ර දේවානම් පියතිස්ස රජ්ජුරුවන්ගෙනුත් ඉල්ලීමක් කරන්න මේ ධාතුන් වහන්සේලා ලංකාවේ යුදුනින් යුදුන විහාර කරවලා සෑයවල් කරවලා ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කියලා ධාතු තැන්පත් පාට්‍රා ධාතුන් වහන්සේ ලබල දුන්න. එහෙමනම් ඒ උත්තම ධාතුන් වහන්සේලාද මේ වෙනකොට සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් විශාලම ප්‍රමාණයක් අද ලෝකේ රටවල් දිහා ගත්තොත් අපේ ලංකා භූමිය වැඩයින්. අපේ රට හරියට ධාතු මන්දිරයක් වගේ රටක්. වැඩ්ඩිම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩඉන්න මහා සෑය රුවන්වැලි මහා සෑය පිහිටි රට. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ පිහිටි රට. අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා තැන්පත්වෙච්ච නිර්මාණය වෙච්ච රෝපණය වෙච්ච භූමිය. බොහෝ සෑයවල් උන්වහන්සේ වෙනුවෙන් නිර්මාණය වෙච්ච පිම්බිම. බුදුරජාණන් වහන්සේගේ 80,000ක ධර්මස්කන්ධ ස්පර්ශ වෙච්ච. ඒ උතුම් දළදා වහන්සේලා වැඩයින ඉතිහාස විස්තර අනුව සෝමාවතී මහා සෑය. ඒ වගේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ. ඒ උතුම් 80,000ක ධර්මස්කන්ධ ස්පර්ශ වෙච්ච සුදු බුදුරැස් විහිදිච්ච සතර දළදා වහන්සේලාගෙන් දෙනමක් වැඩඉන්න භූමිය. ඒ නිසා මේ උතුම් දළදා වහන්සේලාට ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාට ජීව ශාරීරික ධාතුන් වහන්සේලා ලෙස සලකන කේශ ධාතුන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා කියලා ඔබ ලෝකෙ කොහෙ හිටියක් මේ බණටික අහලා හිත පහදවාගෙන දෑත් නළලි තියාගෙන වන්දනා කරන්න. පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ ශරීරේ බුදු කෙනෙක් ජීවමානව වැඩ සිටිද්දී උන්වහන්සේ ලබා දෙන ධාතුන් වහන්සේලා තිය. ඒව ධර්මය හඳුන්වන්නේ ජීව ශාරීරික ධාතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දි උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ලබා දෙන ධාතුන් වහන්සේලා. ඒ තමයි කේශ ධාතුන් වහන්සේලා. උන්වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා ලබා දෙන. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ බුදු වෙන්න පෙර
උන්වහන්සේගේ දිගු කෙස් වැටියම එදා මහා අභිනිස්ක්‍රමණය කරපු දවසේ අනෝමා නදියෙන් එතර වෙලා මගුල් කඩුව උන්වහන්සේගේ අතින් අරගෙන දෑංගුලක් හිසේ කෙස් ඉතිරි වෙන ප්‍රමාණයට කෙස් වැටිය කැපුව. දෑංගුලක් යන අඟල් දෙක ප්‍රමාණය. ඒ කෙස් වැටිය කපනවත් සමගම උන්වහන්සේගේ හිසේ ඒ ඉතිරි කේශධාතුන් වහන්සේලා අභිනීල අක් බඹරකිනො තද නිල් පාට කැරලි සහිත සුරූපයෙන් හිස මත මනාකොට පිහිටිය. අර දිගු කෙස් වැටිය මතේ තියාගෙන උන්වහන්සේ සත්‍යක්‍රියාවක් කර මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසෙ රැඳේවා කියලා අහසට වීසි කරා. යුදුනක් ඉහළ අහසට පැන නැග්ග. අහසෙ රැඳුණා. දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අහසෙ සාධුකාර දෙනවා මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. ඒ වෙලාවෙ සක් දෙවියන් දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් රන් කරඩුවක් මවල බෝසතාණන් වහන්සේගේ කේශධාතුත් සියල්ල අහසෙදිම කරඩුවට පිළිගත්තා. දෙවියන් සාධුකාර දෙමින් තවතිසා දෙව්ලොවට ගිහිල්ලා 12 යොදුනක් විශාල සට්ටුවනින් චෛත්‍යයක් මවනවා. ඒ තමයි දෙව්ලොව සිළුමිණි මහා සෑය. ඒ සිළුමිණි සෑය තමයි මහා බෝසතාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා තැන්පත් වෙන්නේ. ඊළඟට උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරක්‍රියා කරලා උන්වහන්සේදා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා ඒ රන් තැලිය පවා මට ඒ කාන්තෙන් බුද්ධත්වය ලැබේ නං මේ ජල පහර බිඳගෙන උඩුගම් බලා ඒවා කියලා ජලය පහලට ගලාගෙන යද්දි ඒ ජල පහර මත රන් තැලිය තැබුව. උන්වහන්සේට ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වය ලැබෙනවා කියන සාක්ෂි වශයෙන් අර දිය පහර කපාගෙන රන් තැලිය ඉහලට ගියා. ටික දුරක් ගිහිලා හේම වතුරේ ගිලිලා නාලොව නාගයා නාගලෝකෙට අරගෙන ගියා කිය. ඒ රන් තැලිය පවා නාලොව අද පුද පූජා ලබනවා බුදු කෙනෙක් පරිහරණය කරපු එකට කියනවා පාරිභෝගික ධාතුන් වහන්සේලා. මේ ධාතුන් වහන්සේලා කියන වචනය බුදු කෙනෙක්ගේ ශරීරයේ කේශධාතුන් වහන්සේලා අස්ථිධාතුන් වහන්සේලාට පමණක් නොවේ. බුදු කෙනෙක් පරිහරණය කරපු දේවල් වලට අපි කියන පාරිභෝගික ධාතුන් වහන්සේලා. දැන් බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටිය සිවුර අපි ධර්මයේ හඳුන්වන්නේ චීවර ධාතුන් වහන්සේ. බුදු කෙනෙක් පරිහරණය කරපු දානීය වළඳපු පාත්‍රය අපි ධර්මයේ හඳුන්වන්නේ පාත්‍රා ධාතුන් වහන්සේ. බුදු කෙනෙක් පරිහරණය කරපු නානකඩේ දිය සාටක ධාතුන් වහන්සේ. බුදු කෙනෙක් දියගෙන ගිය භාජනයේ දබරා ධාතුන් වහන්සේ. එතකොට මේ විදියට බුදු කෙනෙක් වැඩ සිටි ආසනයක් වේවා, නිසීදනයේ වේවා, උන්වහන්සේගේ අඳනකඩේ වේවා, ඉන පැළඳි පටිය පටි ධාතුන් වහන්සේ, ධාතුන් වහන්සේ කියන වචනේ භාවිතා කරන. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ශාරීරික ධාතුන් වහන්සේලා අතර ජීව ශාරීරික ධාතුන් වහන්සේලා ජීවමාන වැඩ ඉන්නකොට ලබා දෙන ධාතුන් වහන්සේලා තමයි කේශ ධාතුන් වහන්සේලා. ඔබ දන්නා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 7 වෙනි සතියේ තපස්සු බල්ලුක කියන වෙළඳ සොහොයුරන්ට හිස පිරි මැදලා කේශ ධාතු 8 මිටක් ලබා දුන්නා. එතකොට පුංචි ප්‍රමාණයක් නෙමේ කේශ ධාතු 8 මිටක් ලබා දුන්න හිස පිරි මැදලා කේශ ධාතුන් වහන්සේලා. තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන්ට බුද්ධත්වයෙන් 7 වෙනි සතියේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අවස්ථා ගණනාවකදී දැන් අපේ රටේ ඉතිහාසය ගැන බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කරපු බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ එදා යක්ෂයන් පළවා හරින්න මේ ලංකා භූමියේ ඒ මිනිස්යන්ව අමනුස්ස ග්‍රහණයෙන් මේ යක්ෂයන්ගේ ග්‍රහණයෙන් නිදහස් කරගන්න වැඩම කරලා එදා මහියංගන පුදබිමේදී දහම් දෙසපු වෙලාවේ සුමන සමන් දෙවියන් බණහලා ධර්මාවබෝධය ලැබුවා, සෝවාන් මගඵල ලැබුවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ අපිට වන්දනා කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරපු වෙලාවේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ මේ වගේ අවස්ථා ගණනාවක බොහෝ දෙනෙක් පූජනීය දෙයක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරද්දී සමහර අවස්ථාවල හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා ලබා දෙනවා.
සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන පිහිටෝනු. උන්වහන්සේගේ දහසක් නිම්වලලුවලින් යුක්ත චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත සම්බුදු සිරිපා සටහන පිහිටෝනවා දෙව් මිනිසුන්ට වන්දනා කළ පින් රැස් කරගන්න. එදකොට බුදු කෙනෙක්ගේ ශරීරයේ දරාගෙන හිටිය ශරීර කොටසක් හැටියට හිස පිරිමැදල ලබා දෙන ඒ කේශධාතුන් වහන්සේලා ධර්මය අපි හඳුන්වන්නේ ජීව ශාරීරික ධාතුන් වහන්සේලා කේශධාතුන් වහන්සේලා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව තමයි ශාරීරික අස්තිධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ට ලැබෙන. ඒත් මතකතියාගන්න හැම බුදු කෙනෙක්ම පිරිනිවන් පාන්නේ ධාතුන් වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන කරලා නොවේ. බුද්ධ අධිෂ්ඨානයක් තිබුණොත් පමණයි ඒ උත්තම සර්වඥ ධාතුන් වහන්සේලා වෙන්වෙන්ව බිඳිලා වෙන් වෙලා පවතින්. ඔබ දන්නවා අපි මේ ඉන්න මහා බද්්‍ර කියන කල්පේ. මේ මහා බද්්‍ර කල්පයේ පළවෙනි අන්තක් කල්පය තුළ කකුසඳ කියල බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ ධාතුන් වහන්සේලා විසිරෙන් අධිෂ්ඨානයක් කරලා නෙමේ. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව උන්වහන්සේගේ ශ්‍රී ශරීරයත් කපු පුළුම් පටල 500කින් සිවුරු 500කින් ඔත්තලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුළ තමයි ආදාහනය කරේ. එක ධර්මතාවයක් හැම බුදු කෙනෙක්ගෙම ශරීරයක් පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය ආදාහනය කරන්න ඒ ක්‍රමයට. රන් දෙන විවර කරනකොට දේහේ ආදාහනයෙන් පසුව රන් දෙන විවර කරද්දී සියලු සර්වඥ ධාතුන් වහන්සේලා ඒක ගණව පිහිටියා කියල ධර්මය සඳහන්වෙන. එක කැටියට රත්තරං කුට්ටියක් වගේ රන්වන් පාටට ඒක ගණව පිහිටන. එනිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධාතු තැම්පත් කරලා සර්වඥ ධාතු තැම්පත් කරලා එකම සෑයක් ඉදි කරා. ඒ සියලු සර්වඥ ධාතුන් වහන්සේලයි තැම්පත් කරලා එකම ධාතු සෑයක් ඉදි කරන්නට යෙදුනයි බුද්ධ ශාසනය. නමුත් මේ මහා බද්්‍රකල්පයේ දෙවනි අන්තක් කල්පයේ කෝනාගමන කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන. ඔබ අහලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේත් සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පාද්දී හැබැයි උන්වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන කර. මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා අධිෂ්ඨානයක් කර. අන්නේ අධිෂ්ඨානය මත කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා බිඳිලා වෙන් වෙලා වෙන්වෙන්ම පැවතුන. අර රන් දෙන විවර කරනකොට ඒ ධාතුන් වහන්සේලා වෙන්වෙන් වසයෙන් බිඳිච්ච බොහෝ ධාතුන් වහන්සේලා දැකගන්න ලැබුණ. ඒ ධාතුන් වහන්සේලා දෙවියන් මනුස්්‍යයන් නාගයන් සද්ධාවන්ත පිරිස දෙව්ලොව මනුලොව නාලෝ බොහෝ තැන්වලට අරගෙන ගිය. බොහෝ සෑවල් චෛත්‍ය නිර්මාණය වුණා. බොහෝ පිරිස බුදුගුණ සිහිකරගෙනේ ශාසනය තුළ ඒ ධාතු තැම්පත් චෛත්‍ය වන්දනා කරගත්තා. ඊළඟට පිංහතුනි මේ මහා බද්්‍රකල්පයේ තුන්වෙනුව පහළ වුණා කාශ්‍යප කියලා බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පාද්දී ධාතුන් වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන කරන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහයත් ආදාහනය වෙලා අවසන් වෙනකොට රන් දෙනේ සියලු ධාතුන් වහන්සේලා ඒක ගණව එකට පිහිටන්. එනිසා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත් එකම ධාතු තැම්පත් චෛත්‍යයි ලෝක ඉදි කරලා තියෙන. උන්වහන්සේගේ ශ්‍රීදේහය ආදාහනයෙන් පසු ලැබිච්ච ධාතුන් වහන්සේලාගේ. නමුත් මේ මහා බද්්‍රකල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබ මම අපි කවුරු සරණ ගිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට. උන්වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ පවා අඩු කාලයක්. ඒ කාලේ අදට වඩා චුට්ටක් වැඩි. සාමාන්‍ය මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක්. කලාතුරකින් දැන් බක්කුල මහරහතන් වහන්සේ වගේ රහතන් වහන්සේලා අවුරුදු 160ක් වැඩ හිටිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අවුරුදු 120ක් හිටිය. අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80න් සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පෑවේ. උන්වහන්සේ
අල්පාවිශ්ක බුදු කෙනෙක් පෙර බුදුවරුන්ගේ ආවිශානුව ගනිද්දි මිනිස්සුන්ගේ ආවිශ අඩු කාලික තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පහළවෙන්. එනිසා උන්වහන්සේ අනාගතයේ දිහා බලල පිරිනිවන් මංචකී වැඩ ඉඳලා මහා අධිෂ්ඨාන සිදු කරා. ධාතුන් වහන්සේලා ගැන අධිෂ්ඨාන කරා. මේ උත්තම සර්වඥ ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයෙන් බිඳිලා විසිරිලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් අවුරුදු 5000ක් කල් මේ ලෝකෙ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨාන කරා. ඒ අවුරුදු 5000 අවසන් වෙනකොට සියලු සර්වඥ ධාතුන් වහන්සේලා අද අපි මාලිගාවක් හදාගෙන කරඬු 7ක් තුල තැන්පත් කරලා බොහෝම ගෞරවයෙන් වන්දනා කරත්. මහා සෑයක් හදලා සෑ ගර්භයක තැන්පත් කරලා ධාතුන් වහන්සේලා වන්දනා කරත්. දෙව්ලොව බඹලොව මනුලොව නාලොව කොහෙ තිබුණත් බුද්ධ අධිෂ්ඨානය මත අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා ඒ වැඩඉන්න චෛත්‍යවලින් සෑයවල්වලින් ධාතු කරනුවලින් අහසට පැනනැගල අහසිම්ම වැඩම කරලා රුවන්වැලි මහා සෑයි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාත් මහා සෑ ගර්භයෙන් අහසට වැඩම කරලා බුදුරුවක් මැවිලා පෙළහර පාමින් බුද්ධගයා වජිරාසනයට ඉහළ අහසට වැඩිනවා. අනෙක් සියලු ධාතුන් වහන්සේලාත් එතනට වැඩම කරලා එකට එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සියලූම අස්ථි ධාතුන් වහන්සේලා. අපි ධර්මයේ හඳුන්නලා ධර්මයේ සියන සඳහන් වෙන තොරතුරුවලින් අපි දැනගෙන තියෙනවා. උන්වහන්සේ ධාතුන් වහන්සේලා බිඳිලා යන්න අධිෂ්ඨාන කරද්දි විශාලම ධාතුන් වහන්සේ හැටියට බිඳිලගේ ලලාට ධාතුන් වහන්සේමින් නලල් තල ඉදිරි පස කොටස. ඊළඟට අකුධාතුන් වහන්සේලා දෙනම. වම් උරහිසේ පිහිටි බෙල්ලෙයි නම් වම් උරහිස දක්වා උරහිස් අස්තිය වම් අකුධාතුන් වහන්සේ. බෙල්ලෙයි නම් දකුණු උරහිස දක්වා දකුණු උරහිස් අස්තිය දකුණු අකුධාතුන් වහන්සේ. මේ ධාතුන් වහන්සේලා දෙනමත් නොකැඩී නොබිදී නොවිසිරී විදිහටම රන් දෙන ඉතිරිවේවා කියලා අධිෂ්ඨාන කර. ඊළඟට සතර දළදා වහන්සේලා පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකේ තුළ දළදා වහන්සේලා 49ක් වැඩයින්. උඩු ඇන්දේ 29යි යටි ඇන්දේ 29යි. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා සාමාන්‍ය මිනිස්සෙකුට ගත්තොත් ඔබ අපි සාමාන්‍ය මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට කටේ දත් කීයක් තියෙනවද කියලා ඇහුවොත් දත් 32ක්. කලාතුරකින් කෙනෙකුට තව දතක් දෙකක් ඔය නල දත් දෙකක් වගේ ඇවිල්ලා ඒත් දත් 40ක් වෙන්නේ නැහැ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල උඩු ඇන්දේ 29යි යටි ඇන්දේ 29යි. ඒ සියලු දත් එක සමාන ප්‍රමාණයෙන් යුක්තයි. සම දන්ත, අවිවර දන්ත, ඒවා මහා පුරුෂ ලක්ෂණ. ඒ දන්ත ධාතුන් වහන්සේලා සමාන ප්‍රමාණයෙන් යුක්තයි. අවිවර ඒවා ඇතුලේ විවර, කුහර, සිදුරු එහෙම නැහැ. ඒ දත් එක පෙළට පිහිටලා තියෙනවා. එතකොට මෙන්න මේ දළදා වහන්සේලා අතර සතර දළදා වහන්සේලා විශේෂයි. ඒකට හේතුව අනිත් දළදා වහන්සේලාට වඩා දන්ත ධාතුන් වහන්සේලාට වඩා සතර දළදා කියන්නේ සුදු බුදුරැස් විහිදුණා මේ සතර දළදා වහන්සේලාගෙන්. බුදු කෙනෙක් සිනහ පහල කරද්දි, බුදු කෙනෙක් දහම් දෙසද්දි, විශේෂ ධර්මකාරණයක් මතු කරන්න අවශ්‍ය වෙද්දී බුදු කෙනෙක් සමහරලාට සිනහ පහල කරන. ඒ සිනහව කියන්නේ ඒකට ධර්මය කියන්නේ හසිතුප්පාදේ කියලා. මේ අපි hina වෙනවා වගේ නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු hina වෙනවා වගේ මේ කොක් හඬලා hina වෙන. එහෙම hinaවල් නැහැ. සමහරව hina වෙනවනේ කෙනෙකුට අපහාස කරන්න hina වෙන නිකන් අපහාසෙට හින්ට් එකක් පාස් කරන්න. එතකොට මහා හයියෙන් කට ඇරලා hina වෙනවා. හැබැයි බුදු කෙනෙක් සිනහ පහල කරනවා කියන්නේ සතර දළදා අග විවර වෙන විදිහට තමයි සිනහ පහල කරන්නේ. අන්න එතනදි සතර දළදා වහන්සේලාගේ සුදු පාට බුද්ධ රශ්මියක් විහිදෙන. ඒ බුද්ධ රශ්මිය බුදුරජාණන් වහන්සේගේ සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නැගලා අහසේ නොපෙනී යන. අර සතර දළදාවන්ගෙන් නිකුත් වෙන සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසේ නොපෙනී යන. සමහර වෙලාවට ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ සමග වැඩ හිටියොත්
ආනන්ද හාමුදුරු දකින සැනින් අහන ස්වාමීනී සිනහ පහල කරේ විශේෂ කරුණක් නිසාද. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කාරණී මතු කරමින් දහම් දෙසන. එතකොට බුදු කෙනෙකුගේ සතර දළදාගේ සමහරලාට දහම් දෙසනකොට ශ්‍රී මුකේ සතර දළදා විවර වෙනකොට සුදු පාට බුද්ධ රශ්මිය විහිදෙනවා. එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ මේ සතර දළදා වහන්සේලා සුදු බුදු රැස් විහිදුනා. සූ 80,000ක ධර්මස්කන්ධද අනිත් දළදා වහන්සේලා ධර්මස්කන්ධ ස්පර්ශ වුණා. හැබැයි සුදු බුදු රැස් විහිදුනේ සතර දළදා වහන්සේලාගෙන් පමණයි. මෙන්න මේ සතර දළදා වහන්සේලා නොකැඩී නොබිදී නොවිසිරී රන්දෙනී ඉතිරිවේවා කියලා අධිෂ්ඨාන කරා. අනෙක් සියලූම ධාතුන් වහන්සේලා අස්ති ධාතුන් වහන්සේලා බිඳිලා කුඩා ප්‍රමාණ 3ක් යටතේ බිඳී වෙන්වෙන්ව රන්දෙනේ පවතීවා කියලා අධිෂ්ඨාන කරා. එයින් විශාල ප්‍රමාණයට බිඳිලා යන ධාතුන් වහන්සේලා මුම් පියලි ප්‍රමාණයෙන් යුක්තයි කියලා. මුම් පියල්ලා කියන්නේ ඔබ සාමාන්‍ය හිතන මුං ඇට දැකලා ඇති. මේ මුං ඇටයක් දෙපළු කරාට පස්සේ පුංචි පියල්ලක වගේ ප්‍රමාණයක්. ඊළඟට මධ්‍යම ප්‍රමාණයට බිඳිච්ච සර්වඥ ධාතුන් වහන්සේලා කඩ සහල් ප්‍රමාණයෙන් යුක්තයි. හාල්ලට ඔබ දැකලා ඇති. මේ හාල්ලටයක් කැඩුවට පස්සේ ඔබ හුණු සහල් කියලම කැඩිච්ච හාල් ඇටයක් කැඩුවට පස්සේ තියෙන ප්‍රමාණය වගේ ප්‍රමාණයෙන් යුක්තයි. ඊළඟට කුඩාම ප්‍රමාණයට බිදී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණයෙන් අබෑටයක් වගේ ඒ වගේ ප්‍රමාණයෙන් බිදිලා ගියා. මෙන්න මේ විදියට අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා බිඳිලා වෙන් වුණා. රන්දෙනේ අලුවත් දැලිවත් දූවිලිවත් නැතුව ඒ ධාතුන් වහන්සේලා පමණක් ඉතිරි වුණා. ඒ බුද්ධ අධිෂ්ඨාන මත. එතකොට ඔන්න ඔය ධාතුන් වහන්සේලා එදා අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මහා බුද්ධ අධිෂ්ඨාන පිහිටවල අනාගතයේ ධාතුන් වහන්සේලා ගැන ධාතු පරිනිර්වාණය ගැන මහා බෝධියේ දක්ෂිණ සාකාව ලංකාවට වැඩමවීමේදී සිදුවෙන ප්‍රාතිහාර මහා සෑයි ධාතු තැන්පත් කරනකොට යමා මහ පෙළහර පාමින් ධාතුන් වහන්සේලා බුදුරුව මවාගෙන සිදු කරන ප්‍රාතිහාර තූපාරාම සෑය අනාගතයේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් වෙද්දි. බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමක් වේවා කියෙන අධිෂ්ඨාන මේ අධිෂ්ඨාන පිහිටවලා බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන්න. එහෙමනං බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. හැබැයි උන්වහන්සේගේ අධිෂ්ඨාන පිහිටෙව්වා ධාතුන් වහන්සේලා තුළ. ඒගැන බුද්ධ ශක්තියක් බුද්ධ අධිෂ්ඨාන ශක්තියක් මේ ධාතුන් වහන්සේලා තුළ පවති. ඒ නිසයි අදටත්තේ ධාතුන් වහන්සේලා ඒ ප්‍රමාණවලින්ම දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් වැඩඉන්නේ. පිංහතුනි සාමාන්‍යෙන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දැන් අවුරුදු 2560 ගාන. සාමාන්‍ය මනුස්සේකුගේ හෝ සතෙකුගේ හෝ කාගේ හෝ අස්තියක කොටසක් අවුරුදු 10 ගානක් එහෙම තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒව අනිත්‍යයි. ඒව දිරනවා, කුඩු වෙලා යනවා, පිටි වගේ වෙලා යනවා. ඔබ බලන්න මිය පරලව ගිය කෙනෙක් කාලයක් යනකොට යාගේ සම්මස් නහර කුණු වෙලා දිය වෙලා ඇට සැකිල්ල විතරක් ඉතිරි වෙන. ඒ ඇට සැකිල්ලත් කාලයක් යනකොට පුරුකෙන් පුරුක ගැලවෙනවා. ඒ තැන්වලම දිරනවා, කුඩු වෙලා යනවා. කාලයක් යනකොට ඇට සැකිල්ලක් අතින් ඇල්ලුවත් කුඩු වෙලා පිටි වෙලා යනවා. එක තමයි ලෝකෙ අනිත්‍ය ස්වභාවය. හැබැයි බුද්ධ අධිෂ්ඨානයක් මත ඒ අධිෂ්ඨාන ශක්තිය නිසා ඒ ධාතුන් වහන්සේලා දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් මෙපමණ කාලයක් මේ ශාරීරික අස්ති ධාතුන් වහන්සේලා වැඩ සිටිත්වා කියලා පිහිටපු අධිෂ්ඨාන නිසා ඒ ධාතුන් වහන්සේලා අදටත් අපි ඇස් දෙකෙන් දැකලා සාදුකාරයක් දීලා වඳින්න අපිට සියසින් දැකලා පින් පුරා ගන්න බුද්ධ අධිෂ්ඨාන මත අදත් වැඩ ඉන්නවා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වන උයනේ සිදුවෙච්ච ඒ කටයුතු කාරණා කීපයක් තියෙනවා. අපි මේ ධාතුන් වහන්සේලා ගැන ධාතු බෙදීම ගැන කතා කරද්දි මේ කාරණාත් දැනුමක් ඇති කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දී ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීමක් කරා භාග්‍යවතුන් වහන්සේ මේ වගේ කුඩා නගරයක පිරිනිවන් නොපාන සේක්වා.
චම්පා රාජගහ විශාලා මහනුවර සාවස්ති ආදී විශාල නගර තියෙනවා. ඇයි බුදු කෙනෙක් මේ වගේ පුංචි නගරයක් පිරිනිවන් පාන තෝරගන්නේ? ආනන්ද හාමුදුරුවෝ පිරිනිවන් මංචකයේදී එහෙමත් කියන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මේ කුසිනාරාව පුංචි නගරයක් කියලා අවමන් කරන්න එපා. මීට පෙරේ කාත්මයක තථාගතයන් වහන්සේ මහා සුදස්සන නමින් සක්විති රජකං කරා. එදා ඒ මහා සුදස්සන සක්විති රජ්ජුරුවන්ගේ කුසාවතී කියන රාජධානිය මාලිගේ පිහිටි තැන මෙතන. තථාගතයන් වහන්සේ අද පිරිනිවන් පාන තෝරගත්තේ ඒ ස්ථානයයි. එහෙමනම් අද අපි කුසිනාරාව කියලා හඳුන්වන තැන මහා සුදස්සන නමින් පෙර එක ආත්මයක අපේ බෝසතාණන් වහන්සේ සක්විති රජකං කරපු භූමියේ සක්විති රාජධානිය පිහිටි තැන. ඒ සක්විති රජ්ජුරුවන්ගේ මාලිගාව එදා පිහිටි තැන. එතකොට ඒ වෙලේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට තව දෙයක් තියෙනවා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව සම්බුදු සිරුර ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද? අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබ ඒකට කලබල වෙන්න එපා. ඒ කාර්ය රාජ මහාමාත්‍යවරුන්ට පවරන්න කියව. ඒ අයට ඒ කාර්ය පවරන්න. ඒ අය ඒක ඉෂ්ට කරයි. බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයක් ආදාහනය කරන්නේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන විදිහට. සක්විති රජ කෙනෙක් නම් රත්තරම් පාට රන් සලු 500කින් කපුපුළුම් පටල 500කින් වෙන මොතල රන් දෙනක් තුළ තැම්පත් කරලා සඳුන් චිතකෙක ආදාහනය කරන. ඒ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන විදිහ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ අර රන් සලු නෙමෙයි සිවුරු 500ක් ගන්න. සිවුරු 500කිනුත් කපුපුළුම් පටල 500කිනුත් වෙනම ශ්‍රී දේහය ඔතනවා. එහෙම ඔතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුළ සඳුන් දරවලින් සකස් කරපු චිතකයකට රන් දෙන නංවල ආදාහනය කර. හැබැයි රන් දෙන පිලිස්සෙන්නේ. ඒ රන් දෙනේ තියෙන සිදුරුවලින් යන ගිනිදැල්වලින් සිවුරු 498ක් දැවෙනවා. කපුපුළුම් පටල 500ම දැවෙනවා. එතනත් ආශ්චර්යයක්. එක බුද්ධ අධිෂ්ඨානයක් නිසා වෙන දෙයක්. ඒ තමයි පළවෙනියට ඔතන සිවුර පිලිස්සෙන්නේ. 500 වෙනියට උඩින්ම ඔතන සිවුර පිලිස්සෙන්නෙත් නෑ. සිවුරු 500ක් එතුවත් 498ක් දැවෙන්නේ. දෙකක් ඉතිරි වෙනවා. කපුපුළුම් පටල 500ම දැවිලා පිලිස්සෙනවා. හැබැයි ඒ සිවුරුවලවත් කපුපුළුම් පටලවලවත් අලුවත් දැලිවත් දූවිලිවත් රන් දෙන ඉතිරි වෙන්නේ. ශ්‍රී දේහයේ සම්මස් නහර පිලිස්සුනා කියලා අලු ඉතිරි වෙන්නෙත් නෑ. ඒ ඔක්කොම ගිතෙල් ටිකක් දැවුනා වගේ රන් දෙන ඇතුළෙම අතුරුදහන් වෙලා යන. බුද්ධ අධිෂ්ඨානය යම් සේද ඒ පරිදි ධාතුන් වහන්සේලා පමණක් රන් දෙන ඇතුළේ වෙන්වෙන්ම අර සිවුරු දෙක අතරේ පවතිනවා. එක තමයි දේහයක් ආදාහනය වෙලා බුදු කෙනෙකුගේ ධාතුන් වහන්සේලා ලැබෙන ක්‍රමය.